සාදු ඉතිහාසයේ පානදුර පුරවරය බෞද්ධ ප්‍රබෝධය සඳහා මහත් උද්‍යෝගයක් ඇති කළ ප්‍රදේශයකටයි අපේ පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ වැඩම කරනු ලැබුවේ. ඉතින් අද දවසේ තාමත්ම වාසනාවන්ත දවසක්. විශේෂයෙන්ම පානදුර සුපර් ෆැෂන් ආයතනය මහත් අභිමානයෙන් යුක්තව පානදුර ප්‍රදේශයට අද පානදුරේ පින්වතුන් පින්වතියන් පමණක් නොවේ මුළු මහත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට දුර ඈත පළාත්වල සිටත් අද මේ ස්ථානයට පින්වතුන් පින්වතියන් පැමිණ සිටිනවා. මේ හැම දිනෙකම පැමිණියේ අපේ ගෞරවනීය පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ ප්‍රභාස්වර කරගන්න, තමන්ගේ හදවත ශක්තිමත් කරගන්න උන්වහන්සේ දේශනා කළ පරිදිම මනා පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙන්නට මේ හැම වචනයක්ම ආශිර්වාදයක්, මහත් ධෛර්යයක්, මහත් ශක්තියක් වනවාට නොඅනුමානයි. ඉතින් ඒ නිසා අද පානදුර සුපර් ෆැෂන් ආයතනයේ පැමිණි ඔබ තමුන්නාන්සේලාට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ පින්කම මහත් ආලෝකවත් කර ගැනීමට, මේ පින්කම ශක්ති සම්පන්න කර ගැනීමට, යහපත් දෙය සඳහා ඒකරාශී වන පින්වතුන්ගේ පින්වතියන්ගේ බලමහිමය මුළු මහත් ලෝකයටම පෙන්වන්නට පුළුවන් උඩ දවසක් අද. ඒ නිසා විශේෂයෙන්ම පානදුර සුපර් ෆැෂන් ආයතනයේ අධිපතිතුමන්, ජනක පීරිස් මැතිතුමන් සහ එම මැතිනිය නිරාශා පෙරේරා මැතිනිය මේ සිදු කරනු ලැබුවේ වචන වලින් මුදලින් කියා නිම කළ නොහැකි, ඒ වගේම මුදලින් මනින්නට බැරි ඉතාමත්ම වටිනා පින්කමක්. ඒ නිසායි මේ ආයතනයේ ඉදිරි වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථක වේවා අපි හැමදෙනාම ආශිර්වාද කරනවා. මේ වෙලාවේදී අපි දකින්නේ අද පානදුර නගරයේ ඈතින් ඈතට ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා සැපමිනි දහස් සංඛ්‍යාත පින්වතුන් පින්වතියන්. ඔබ හැමදෙනාම අද නගරයට ගෙනින්නේ මහත් වූ සුවඳක්, සුවයක්, ධර්මයේ සුවඳ මුළු මහත් විශ්වයට පැතිරෙන මොහොතක්. විශේෂයෙන්ම ජීවිතයේ සතුටින් ගත කරන්නට, යහපත් ප්‍රබෝධයක් ඇති කරගන්නට අද දවසේදී පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ හැම වචනයක්ම අපට මහත් වූ උද්‍යෝගයක් ඇති කළා. අප හැම දිනාටම ජීවිතේ සතුටින් ගත කිරීම සඳහා බලාපොරොත්තුවක් ඇති කළා. අප මේ වෙනකොටත් පුරුදු වී සිටිනවා නම් නොවිය යුතු පුරුදු, අපි ඇබ්බැහි වී සිටිනවා නම් නොකළ යුතු දෑට ඒ සියල්ලෙන් මිදෙන්නට ගෞරවනීය පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ හැම වචනයක්ම මහා බල සම්පන්න මන්ත්‍රයක් බවට පත් වුණ දවසක්. ඉතින් ඒ නිසාම තමයි අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ ඔබ වහන්සේ පානදුරේට වැඩම කිරීම මහත් වූ අගයක්, වටිනාකමක්. පානදුරේට ආගමන මේ දහස් සංඛ්‍යාත ජනතාව ඒ ඔප්පු කර පෙන්වනවා. මේ සියලු පින් මහිමයන් උන්වහන්සේගේ යහපත් චිර ජීවනයේ සඳහා, නිදුක් නිරෝගී බව සඳහා ආශිර්වාදයක් වේවි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උන්වහන්සේට මහත් වූ පින් මහිමයක් වේවි, ශක්තියක් වේවි. ඒ වගේම පානදුර සුපර් ෆැෂන් ආයතනය හෙට දිනේදී 15 වැනි සංවත්සරයේ සමරන්නේ වසර 15ක් තිස්සේ අපේ රටේ පාරිභෝගික ජනතාවට ඉතාමත්ම වටිනා දෑ ලබා ගන්න යොදවන මිලට සරිලන සාධාරණ වටිනාකමක්, කල්පවතින වටිනාකමක් ලබා දුන් ආයතනයක් හැටියටයි 15 වැනි සංවත්සරයේ 7 වැනිදා හෙට දිනේදී සමරන්නේ. ඒ අනුව තමයි මෙම සුපර් ෆැෂන් ආයතනය පානදුර අද ඔබ හැමදෙනාටම නිර්ලෝභීව ආරාධනා කළේ ධර්මය සංනිවේදනය ලබා ගැනීම උදෙසා, ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැක බලාගෙන සැබෑ වූ ධර්මයෙන් සිත ශක්තිමත් කර ගැනීම සඳහා අද මේ ඇසූ වනපදයක් ගානේ අපේ පින්වතුන් පින්වතියන් හිත ශක්තිවන්ත කරගන්නවා, කය ශක්තිවන්ත කරගන්නවා.
අපේ රටේ අභිමාණයෙන් නැගී සිටින්නට පුළුවන් පෞරුෂයක් ඇති තරුණ පරම්පරාවක් උදෙසා විශේෂයෙන්ම උන්වහන්සේගේ වචනවල බල සම්පන්න බව හේතු වාසනා වේවා. හැම දිනෙකටම යහපතක්ම වේවා. පානදුර සුපර් ෆැෂන් ආයතනය දිනෙන් දින වැජඹේවා. අපේ මුළු මහත් ශ්‍රී ලංකා දරණි තලයටම යහපත් දෑ සමීප කරන්නට පුළුවන්